ආයිබෝවන් මම අද කතා කරන්න හිතුවා ලංකාවේ වාහන පාවිච්චි කරද්දී කොහොමද බුද්ධිමත මොලේ පාවිච්චි කරලා මේ තීරණය ගන්න කියන එක ගැන ටිකක් කතා කරන්න. මේකෙදි මම පොරොන්දු වෙනවා ඔයා මීට කලින් නොහිතපු. ඒතර මීට කලින් ඔයාලට මේ සමාජ මාධ්‍ය හරි වෙන ඔයාට කාගෙන්වත් ආවේ නැති අදහස් කීපයක් මම ෂෙයා කරගන්නවා කියන එක මම ඔයාලට පොරොන්දු වෙනවා. කවුරුත් නොහිතන පැත්තකින් මම මේ දිහා බලලා ඔයාට මගේ අදහස් කීපයක් කියන්නම්. හැබැයි මේක හැමෝටම සෙට් වෙන්නේ නැති වෙයි. ඒකද චුට්ටක් මචං කල්පනාවෙන් අහන්න. බොහොම සද්භාවයෙන් මං ගේමක් ගහලා ගොඩ යන අපි කොල්ලෝ කෙල්ලෝ සෙට් එකට මගේ මේ අයිඩියාස් ටික දෙන්නේ. පළවෙනියටම ප්‍රවාහන අවශ්‍යතාවය කියන එක තමයි ඇත්තටම තේරුම් ගන්න ඕන අපි වාහනයක අරමුණ. අපි අපේ අවටින්න අයට නැත්නම් අපේ කටියට ඉම්ප්‍රස් කරන්න ෂෝ ඔෆ් එකට ඒක අරමුණ තමයි නැති නැහැ. නමුත් ප්‍රධාන වශයෙන්ම අපේ අවශ්‍යතාවය තමයි ප්‍රවාහන අවශ්‍යතාවය. ඒතර වාහනයක් ඔයා ගද්දී ඔයාගේ ජීවිතේ ඩ්‍රීම්ස් වල අනුපිළිවෙල හදද්දී පළවෙනියටම වාහනයක් අරන් ඉන්නවද නැත්නම් පළවෙනියටම ගෙයක් හදලා ඉන්නවද පළවෙනියටම ඔයා ඉන්වෙස්ට් කරනවද මේ තීරණය කල්පනාවෙන් ගන්න ඕන. උදාහරණයක් විදිහට ඔයා නගරයක ආසන්නව ප්‍රධාන පාරකට ආසන්නවම නම් ඉන්නේ මම පුද්ගලිකව හිතනවා වාහනයක් අංක 1 නෙවෙයි කියන එක. ඒතර වාහනයක අවශ්‍යතාවය කියන එක අංක 1ට තීරණය කරන්න. මොකද වාහනයක් ගත කියන්නේ ඒක ආයෝජනයක් නෙමෙයි. ඒක කමිට්මන්ට් එකක්. කමිට්මන්ට් එකක් කියන්නේ ඒ වෙනුවෙන් අපි තවත් මුදල් වැය කරන්න ඕන. ඒ නඩත්තු කටයුතු, තෙල් ගහන්න, සර්විස් කරන්න වාහනයක් අරන්ම බලන්න ඕන ඇත්තටම කොච්චර අපි ඒ වාහනයක් වෙනුවෙන් වියදම් කරනවද කියන එක තීරණය කරන්න. ඒක නිසා ඒ වාහනයක් මිලදී ගැනීම කියන එක ඔයාගේ ලිස්ට් එකේ කීවෙනියටද කියන එක තීරණය කරන්න ඔයා බුද්ධිමත් වෙන්න. ඊළඟට මචං වාහනයක් හොයාගන්න තීරණය කළොත් එතකොට වාහනේ ගන්නකොට ලංකාවේ විශේෂයෙන් තියෙන කතාවක් තමයි මේ වාහන කියන ඒවා බොහොම සීමාකාරී සාධකයක් ලංකාව තුළ. ඒකට හේතුව තමයි නොවටිනා තරම් මිල ගණන් ඇවිල්ලා තියෙන වාහන වලට ප්‍රධාන හේතුව බදු. විදේශ රටක නම් ඔයා ඉන්නේ වාට කිසි ප්‍රශ්නයක් නෑ වාහනේ අයින්ම කරලා දාන්න පුළුවන්. ඒ තරම් වාහන සුලභයි සහ ලාභයි. නමුත් අපිට එහෙම නැහැ. අපි ගන්න වාහනේ නොවටිනා මිලක් දීලා ගන්න. ඒක නිසා හරියට කරේ නැත්නම් ওই වැඩේ විශාල ආර්ථික අලාභයක් වෙනවා අපිට. මේවා ලේසියෙන් අපි පහසුවෙන් ගන්න සල්ලි නෙමෙයිනේ. අපි වෙන ඔක්කොම කැපකිරීම කරලා මේ වාහනයක් මිලදී ගන්න. එතකොට මේකෙදි මේ තීරණය අපි වාහනයකට මොකද්ද යන වාහනය කියන එක ඉතාම බුද්ධිමත් තීරණය කරන්න ඕන. එතකොට අපේ choice එක කෙනින් කෙනාට වෙනස්. හැබැයි අපි බුද්ධිමත් වෙන්න ඕන මේ වාහනයක් අපි මිලදී ගතම ඒ වැලිව් එක වාහනේ දිගටම තියෙන විදිහේ තීරණයකට අපි යන්න ඕන. ඒක මම තව ටිකක් සරලව කිව්වොත් ඕනෑම වෙලාවක වාහනය අපි හිතුවොත් සල්ලි කරන්න පුළුවන් වෙන විදිහේ වාහනයකට ඔයා යනවා නම් ඔයා බුද්ධිමත් තීරණයක් කරන් තියෙනවා. ඔයා යට කරන සල්ලි අහක දාලා නැහැ. ඒ යට කරන සල්ලි වැලිව් එක ඒ වාහනය තුල රැඳිලා තියෙනවා. ඒක නිසා ඔයා ගන්න වාහනේ මොන මොඩල් එකද මොන බ්‍රෑන්ඩ් එකද කලර් එක අනිවාර්යයෙන්ම නිත්‍යානුකූලභාවය. පොත ඔරිජිනල්ද නැද්ද? කියනවා. අපි CR එක ඔරිජිනල්ද නැත්නම් ඩුප්ලිකේට්ද? ෆුවල් ඉකොනොමි එක. මේ වගේ කාරණා හොද්දටම සලකලා බලන්න ඕන. උදාහරණයක් ඔයා ආසයි වැඩිය දකින්න නැති හිතන්න කහ පාටක් වගේ නැත්නම් අමුතු නිල් පාටක් වගේ වාහනයකට ඔයා ආසයි. හැබැයි ඒක තෙල් කරන්නේ ලීටරයකට කිලෝමීටර් 5යි. ඔයා කොච්චර ඒ වාහනේට ආස වුණත් ඔයා ඒ සල්ලි වාහනේට යට කරොත් ඒ වාහනේ නැවත විකිණීමේ හැකියාව අඩු වෙන්න පුළුවන්. බොහෝට අඩුයි. එතකොට ඔයා වාහනේ හින්දා ලොකු සල්ලි ප්‍රමාණයක් නැති කරගන්නවා. ඒ වාහනේට යාම නිසා. ඒක නිසා අනිවාර්යෙන් ඔයාගේ choice එක පොදු choice එකෙන් ගොඩක් deviate වෙච්ච එකක් වුණත් වාහනයකට යනකොට ඒක චුට්ටක් sacrifice කරන්න. ඒක පොඩ්ඩක් කැප කරන්න. කැප කරලා commonlyම available වැඩි ඉල්ලුමක් තියෙන වර්ණ මාදිලි විශේෂයෙන් ෆුවල් ඉකොනොමි ඒ මොඩල් එකකට යන්න. ඒතර ඒකෙන් ඔයාලට වාසි ගොඩක් එනවා. හදිස්සියේ අලුත් ඇරියාවක් ආවොත් ඔයාලට පහසු ගරාජ් එකකට ගිහිල්ලා ඒක කරගන්න පුළුවන්. මොකද මෙකැනික්ස්ලාට ඒකේ අත්දැකීම් බහුලයි. ඒතර වාසි ගොඩයි. අවශ්‍ය ඕන වෙලාවක අද ඇඩ් එක දැම්ම සතියක් ඇතුළත සල්ලි කළා. නමුත් හිතන්න ඔබ බොහොම දුර්ලභ වර්ණයක දුර්ලභ මාදිලියක එල් කරන්නේ නැති වාහනයකට වාගේ ආසාව නිසාම ගියා කියලා. ඔයා ඒක ලක්ෂ 40ක් දීලා ගත කියන්නේ. ඔයාට වටින නිසා ඔයාට ලක්ෂ 40ක් දීලා ගන්නවා. හැබැයි වෙන කෙනෙක්ට ඒක වටින්නේ නැහැ. එතකොට බොහෝ විට වාට වෙන්නේ බයින් ඇන්ඩ් සෙලින් කරන කෙනෙකුට අඩුවට දීලා ඔයාට ඒක මුදල් කරගන්න. ඒතකොට ඔයාට සමහරට ලක්ෂ 7-8ක්
10ක් ඒ මාදිලිය තෝරා ගැනීම නිසාම අහිමි වෙන්න පුළුවන්. ඊටාම වැදගත් කාරණාවක්. අපේ අය ගොඩක් කරන වැරැද්දක්. ඒකයි මම මේක මතු කළේ. ඊළඟට මේ වාහනය ඔයා ගන්නෙ කොහොමද? ඔයා මේක කෑෂ් කරලා ගන්නව නම් ඒක තමයි හොඳම විදිහ. මොකද අතේ සල්ලි වලින් වාහනයක් ගත්තම වාසි කීපයක් වෙනවා. එකක් අපේ සල්ලි වලට අපිට ලැබෙන පොලියට වඩා වැඩි මුදලක් ඔයාට ගෙවන්න වෙනවා. වැඩි පොලියක් ඔයාට ගෙවන්න වෙනවා. ඔයා මේකට ලීසින් එකක් ෆිනෑන්ස් පහසුකමක් ගත්තොත්. ඒක නිසා අතේ සල්ලි තියන්න ඉන්නවට වඩා වාහනයකට ඒක යොදවලා ලීසින් එකක් දාන එකෙන් වළකිලා ඉන්න එක ඔයාට ආර්ථික ලාභයක්. ඊට අමතරව ඒකේ වටිනම තවත් වැඩිපුර දෙනෙක් නොහිතනම කාරණාවක් තියෙනවා. ඒක තමයි ඉතාම වැදගත් කාරණාවක් මේක. මේ වාහනය ෆිනෑන්ස් කම්පැනි එකකින් ලීසින් එකක් ඔයා දැම්මොත් වාහනේ ඇබ්සලියුට් ඕනර්ෂිප් එක කම්පැනියට යනවා. ඔයාට මුදල් හදිසියකදී නැත්නම් ඔයාට වාහනයට ඉල්ලුමක් හොඳ ඔෆර් එකක් ආව අවස්ථාවකදී මේක එකවර සල්ලි කිරීමේ හැකියාව ඔයාට නැහැ. ෆිනෑන්ස් එක වහලා ඔයා වාහනේ දෙද්දී ලොකු ආර්ථික ලාභයක් වෙනවා. ඒ කාරණාව ගොඩාක් දෙනෙක් තීරුම් ගන්න නැති කාරණාවක්. මම දැනුවත්ව සල්ලි අතේ තියෙද්දි ඒක FD එකක් හරි නැත්නම් මේක ඉතුරුමක දාලා ෆිනෑන්ස් පහසුකමකට යනවා. ඒක වාසි කියලා හිතාගෙන. නමුත් බහුතරයක් නොහිතන කාරණාවක් ඔය කාරණාව. මං චුට්ටක් ඒකේ වැදගත්කම ඉස්සරහදී තායි මතු කරන්නම්. ඊළඟට ඔයාට පුළුවන් නම් අතේ සල්ලි නැහැ. ලීසින් එකකට කලින් ඔයාට අවස්ථාවක් තියෙනවා නම් පර්සනල් ලෝන් එකකට යන්න. ඒක ඊළඟට වැදගත් කාරණාවක්. පුද්ගලිකව මම කරපු එකක් ඒක. ඒකෙනොත් ප්‍රධාන වාසිය තමයි වාහනය සහ මූල්‍ය ආයතනය අතර ගනුදෙනුවක් නැහැ. ඒ අතර සම්බන්ධයක් නැහැ. වාහනේ ඍජුව අපේ. මම පුද්ගලිකව බැංකුවට හෝ මූල්‍ය ආයතනයට වග කියනවා. ඒතර වාහනේ නිදහස් ඒකෙන්. එතනදිත් අර කාරණේම තමයි. ඔයාට අද හිතුනොත් අද ඔෆර් එකක් આવුත් අද වාහනේ දීලා නිදහස් වෙන්න පුළුවන්. සෝ ඔයාට වාසියක් ගන්න පුළුවන්. අඩුම තරමේ ඔයාට ඔයා හිතන්න හොඳ බයික් එකක්, 3 wheeler එකක් මොකක් හරි ගන්නවා නම් ඔයාට ලක්ෂ කීපයක් අඩු වෙනවා. ඔයාට ගෝල්ඩ් ලෝන් එකක් අරගෙන ජුවලරි එකක් උගස් කරලා ඒ මුදල අරගෙන වාහනේ මිලදී ගන්න එක ලාභයි වාහනේට ලීසින් එකක් දානවට වඩා. දැන් ඔයා චෙක් කරලා බලන්න පොලි අනුපාත ෆිනෑන්ස් කම්පැනි එකකින් වාහනයකට ලීස් එකක් දෙද්දි 14 15 16 වුණත් වෙන්න පුළුවන්. නමුත් ගෝල්ඩ් ලෝන් එකට ඔයාට ගෙවන්න තියෙන්නේ 12යි වාර්ෂික පොලිය. සහ ඒ පොඩි පොලි අනුපාත අතර වෙනසට අමතරව ඔයාට මම අර කලින් කියපු කාරණාව මෙතන තියෙනවා. වාහනේ ෆිනෑන්ස් කම්පැනි එකේ ඇබ්සලියුට් ඕනර්ෂිප් එක වාහනේට යන්නේ. වාහනේ ඍජුවම ඔයා සතුයි. ඊළඟට වාහන භාවිතයේදී අපි මිලදී ගන්න වාහනේ භාවිතයේදී අපි බුද්ධිමත් වෙන්න ඕන. මෙතනදී ප්‍රධාන අරමුණ අපි යට කරන සල්ලි අතුරුදහන් නොවෙන්න ඕන. උදාහරණයක් විදිහට ඔබ වාහනයට වියදම් කරන වියදම් වාහනේ වැලියු එක ඇඩ් විය යුතු ඇඩ් වෙන්න ඕන ඒ වියදම්. මම හිතන්නේ මම කියපු දේ පැහැදිලි වුණා. ඔයා වාහනේ අරගෙන වාහනයට රුපියල් 50000ක් වියදම් කරොත් ආසන්න වශයෙන් රුපියල් 30-40000කින්වත් වාහනේ වටිනාකම වැඩි වෙන්න ඕන. ඒ හේතුව නිසා. හැබැයි ඔයා වාහනට වියදම් කළා වාහනේ වටිනාකම වෙළඳපොළ වටිනාකම ඔයාගේ වියදම නිසා වැඩි වෙන්නේ නැහැ කියන්නේ ඔබ මුදල් නාස්තියක් කරලා. මේකෙදි ප්‍රධාන අවස්ථා දෙකක් මම දකිනවා. එකක් තමයි වාහන මොඩිෆිකේෂන්ස්. මමත් පුද්ගලිකව කරලා මුදල් නාස්ති කරගත් දෙයක්. අපේ මොඩිෆිකේෂන්ස් නැත්තම් ඒ වාහනේ පර්සනලයිස් කරනවා කියන එක ඒක අපිට තෘප්තියක්. හැබැයි ඒකෙන් ඔයා හිතන තරම් ආර්ථිකමය අවාසියක් වෙනවා. හිතනවට වඩා ආර්ථිකමය අවාසියක් වෙනවා. ඔයා ලක්ෂයක් වියදම් කළ වාහනේ ලොකුවට මොඩිෆයි කළාට ගණුම් කරුවෝ ඒක වගේ බලාපොරොත්තු වෙන්නේ නැහැ. මට පුද්ගලිකව කියලා තියෙනවා. ඔයා මේ ඔක්කොම කෑලි ගලවලා දෙන්න මම වාහනේ ගෙනියන්නම්. ඒ මුදල ඔයා අඩු කරගන්න. එහෙම මට කියලා තියෙනවා. මොකද අපි කරන මොඩිෆිකේෂන්ස් ඇත්ත වශයෙන්ම වාහනේට වැලියු එකක් ඇඩ් වෙන්නේ නැත්නම් අපි මුදල් නාස්තියක් කරන්නේ. ඒත් එක්කම අපේ අනිත් එක අපේ ලංකාවේ තියෙන එක මතයක් තමයි මේ කම්පැනි මේන්ටේනන්ස් නැත්නම් කම්පැනි දාලා වාහනේ සර්විස් කරනවා කියන එක. මම පුද්ගලිකව කරපු එකක්. හැබැයි වාහනේ විකුණන්න යන අවස්ථාවකදී ඔබ හිතන්න ඔබ කම්පැනි එකකට දාලා කම්පැනි Toyota ලංකා, United Motors, Stafford Motors මේ වගේ කම්පැනි එකකට දාලා වාහනේ සර්විස් කරලා මේන්ටේන් කරද්දී ඔබට යන වියදම හරියට ගණන් හදලා බැලුවොත් ඒ වියදම ඔබ වාහනේ නැවත විකුණද්දී ඔබ ඇඩ්වර්ටයිස් කළාට කම්පැනි මේන්ටේනන්ස් all records available කියන එක ඇඩ්වර්ටයිස් කළාට අර වටිනාකම එතනින් වැඩි වෙන්නේ නැහැ. උදාහරණයක් විදිහට මගේ Toyota වාහනයක් තිබුණා. මම කම්පැනි Toyota ලංකා හරහා
එහි යම් කටයුතු ප්‍රමාණයක් කරගත්තා. ඒකෙදි මට බිල ආවා 1,50,000කට. හැබැයි මම වාහනේ විකුණන්න යද්දී අනෙත් කම්පැනි මේන්ටේනන්ස් නැති වාහනයකට වඩා මට ලක්ෂයක් කියාගන්න එකවර අමාරුයි යන තරඟකාරී මිල ගණන් එක. අපි මොනවා ඇඩ්වර්ටයිස් කරන්න ගියත් ගැනුම්කරුවා බලාපොරොත්තු වෙන්නේ අඩු මුදලකට වාහනයක් ගන්න. ඒක නිසා ඔබ හොඳින් බලන්න ඇඩ්වර්ටයිස් කරලා තියෙන වාහන කොච්චර කම්පැනි මේන්ටේනන්ස් කියලා ප්‍රයිස් එක වැඩි කරලා දෙන්න උත්සාහ කළත් අවසානයේ බොහොම සුළු පරතරයක් තමයි ඉතුරු වෙන්නේ කම්පැනි මේන්ටේනන්ස් කියන අදහසට. ඊට වඩා ඔබ සෑහෙන මුදලක් වියදම් කරනවා කම්පැනි මේන්ටේනන්ස් කිරීම තුල. මට මතකයි රුපියල් 1500ට හොඳ තැනකින් පිටින් කරගන්න තිබ්බ කාර්යයක් කම්පැනි එකකට දාලා රුපියල් 5000කට කරගත්තා. එක උදාහරණයක් මම මේ පහසු උදාහරණයක් කියන්නේ. නමුත් එන අතරමඟදී ඒකෙත් දෝෂයක් ආවිලා නැවත මට වාහනය ආපහු ඒ ආයතනයට ගෙනහිල්ලා ඒක නිවැරදි කරගන්න සිද්ධ වුණා. එතකොට සමහර විට අපි එකට 3ක් එකට 4ක් වගේ විශාල මුදල් ප්‍රමාණයක් ගෙවන්න වෙනවා මේ කම්පැනි හරහා සිද්ධ කරද්දී. මට තව උදාහරණයක් මතක් වෙනවා. AC කම්ප්‍රෙසර් එකක් මගේ තිබුණ කාර් එකක රිප්ලේස් කරන්න වෙලා කම්පැනි එකෙන් ලක්ෂ 7ක් ඉල්ලුවා ඒ AC කම්ප්‍රෙසර් එක රිප්ලේස් කරන්න. නමුත් මම වෙන වගකිය යුතු හොඳ ප්‍රසිද්ධ හොඳ රෙපියුටේෂන් එකක් තියෙන කම්පැනි එකකින් ඒක රිප්ලේස් කරගත්තා. ලක්ෂ 2යි හදේ. වොරන්ටියක් එක රිප්ලේස් කරගත්තා. අදටත් ඒ කම්ප්‍රෙසර් එක හොඳට වැඩ කරනවා. එතකොට ඔයා ඒ වාහනේ විකුණද්දී රුපියල් ලක්ෂ 5ක් අමතරව තියාගන්න බෑ කම්ප්‍රෙසර් එක කම්පැනි එකෙන් දැම්ම කියලා. මේ වගේ අසාධාරණ කියන්නත් බෑ ඉතින් එයාලගේ ඒ බ්‍රෑන්ඩ් එකට තියෙන වැලියු එකේ ඇඩ් කරනවා ඇත්තේ. නමුත් අපි බුද්ධිමත් වෙන්න ඕන වාහනේ මේන්ටේනන්ස් කළද්දී මේ කම්පැනි මේන්ටේනන්ස් කියන මුලාව හොඳින් අවබෝධ කරගන්න. ඊළඟට තවත් කාරණාවක් තියෙනවා මේ අපේ රටට මං හිතන්නේ ආවෙනි කාරණාවක් වෙන්න ඕන. මේ වාහනයක් සම්බන්ධ අපේ මයින්ඩ්සෙට් එක. වාහනයක් සම්බන්ධ අපේ ආකල්පය, හැඟීම ඕනෑවට වඩා වැඩි වෙලාවල් තියෙනවා. සමහර අය හිතාගෙන ඉන්නවා වාහනේ අර අපි කියන්නේ සදාකල් ඔබ මගේ, මැරෙනකන් මෙයා මගේ, මෙයා මගේ ක්වීන්. ඒ වගේ වාහනේ නිකන් පණ තියෙන එකක් විදිහට සලකලා ඕනෑවට වඩා වාහනේට බැඳිලා. මේකෙදී අපේ වාහනය ගතයයි කියන එක අපිට අමතක වෙලා වාහනයට යට වෙනවා අපි. මෙතනදී අපිට මූල්‍ය ලාභ වෙන්න පුළුවන් ගොඩාක් අවස්ථාවක් මේක. අපි අධිකව වාහනයට වියදම් කරන්න පෙළඹෙනවා. ඕනට වඩා වාහනේ පරිස්සම් කරන්න පෙළඹෙනවා. වාහනයක් නාස්ති කරන එක නෙමෙයි මම අදහස් කරන්නේ. ඕනෑවට වඩා වාහනයකට වියදම් කරන එක, පරිස්සම් කරන එක, මොඩිෆයි කරන්න යන එක, අනවශ්‍ය වියදම් කරගෙන වාහන නඩත්තු කිරීම මම අර කලින් සඳහන් කළා වගේ. මෙන්න මෙතනදී මචං අපි අහුවෙන උගුලක්. හැම වෙලේම මම යෝජනා කරන්නේ වාහනයක් කියන්නේ යන්ත්‍රයක්. අපි මුදල් වැය වියදම් කරලා తాවකාලිකව හිමිකම් කියන දෙයක් ඕනම අවස්ථාවක වෙළඳපොලේ උච්චාවචනත් එක හෝ ඒ වගේ සුදුසු අවස්ථාවක මුදල් කර ගැනීමේ අරමුණක් අපේ තිබිය යුතුයි. අපි අර කතාවකට කියනවා ගානකට આવුත් දෙනවා. ඔබ අහලා ඇති. කියන්නේ කට්ටිය. ඒ කියන්නේ ඒක හොඳ අදහසක්. වාහනය මිලවල් උච්චාවචන වෙන විශේෂයෙන් ලංකාවේ පහුගිය කාල ගතොත් 2020 අගභාගය වෙනකොට වාහන මිල වැඩි වෙන්න ගත්තා. 2021 වාහන මිල දෙගුණ වුණා. ඊළඟට 2023 විතර වෙනකොට යම්කිසි අඩුවීමක් තිබුණා. 2024 වෙනකොට නැවත වැඩි වෙලා 2025 වාහන ගෙන්වීමත් එක්ක නැවතත් මිල වැඩි කිරීමේ පෙළඹීමක් තියෙනවා. හැබැයි මේක මාදලියෙන් මාදලියටත් වෙනස් වෙන අවස්ථා තියෙනවා. ඒක නිසා ඔබ බුද්ධිමත් වෙන්න ඕන මේ උච්චාවචනත් එක්ක ඉදිරියේදී මොනවා වේද වාහන මිලට සහෝ වාහනවල ඉල්ලුමට මේ හැම දෙයක්ම එක්ක අපේ මුදලක මේක අපි යට කරලා තියෙන්නේ. ඒතර අපි මේ සම්බන්ධ සක්‍රීයව හිතමින් ඉන්න ඕන. ඔහේ ඕක තිබිච්චාවේ කියන අදහසෙන් නැතුව අවශ්‍යතාවයකද නැත්තම් ඒ සුදුසු අවස්ථාවකදී මුදල් කිරීමේ අදහසක් අපේ තියෙන්න ඕන. සමහර විට පාරේ යන අවස්ථාවක ඔබේ වාහනයට කැමැත්තක් ඇති වෙලා ඔබෙන් වාහනය මිලදී ගැනීමට බලාපොරොත්තු වෙන කෙනෙක් ඔබෙන් අහන්න ඉඩ තියෙනවා. ඒ වගේ අවස්ථාවල ඔබ නොසිතන මිලක් ඔවුන් යෝජනා කරන වෙලාවලු තියෙනවා. එතනදී ඔබ සූදානම්ින් හිටියානම් නැත්තම් හිතන්න ඔබේ යාළුවෝ, ඔබේ හිතවත් අය ඔබ කෙරෙහි තියෙන විශ්වාසයට ඔබේ වාහනේ හොඳ මිලකට ඉල්ලන අවස්ථා තියෙන්න පුළුවන්. ඊට අමතරව හිතන්න වෙන විදේශගත වෙන කෙනෙක් නැත්තම් ඔබේ දන්න කෙනෙක් හදිස්සියේ මුදල් හදිස්සියකට වාහනයක් ඔබට විකුණන්න කියන අදහසෙන් ඉන්නකොට ඔබට පණිවිඩය එන්න පුළුවන්. ඒතර ඔබේ වාහනය විකුණලා ඒ වාහනය මිලදී ගන්න අවස්ථාවක් වෙන්න පුළුවන්. ඔහු විකුණන්නේ වෙළඳපොළ වටිනාකමට අඩු වෙන්න මුදල් හදිස්සිය නිසාම. මෙන්න මේක නිසා
වාහනේ සම්බන්ධම කාරණාවක් නොවන හිතන්න ඔබ ඉඩමක් මිලදී ගන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා ඔබ නොසිතන මුදලකට හදිස්සියේ ඉඩමක් විකුණන අවස්ථාවක් ඔබට පණිවිඩයක් එනවා මිලදී ගන්න අවස්ථාවක්. එතනදී ඔබ වාහනේ මුදල් කරලා ඉඩමට යන්න පුළුවන්. මෙන්න මේ වගේ අපි බුද්ධිමත් වෙන්න ඕන. මුදල් කළ යුතු අවස්ථාවේ එක කරගැනීමේ අදහසක් අපි තියෙන්න ඕන. නැත්නම් අපිට අදාළ කාලේ ලබා ගන්න පුළුවන් ආර්ථික වාසි බහුතරයක් මගහැරෙනවා. මෙන්න මේ කාරණා මතු කළා මම මගේ මේ වීඩියෝ එක ඉවර කරන්නම්. මේක ඊටාම තාර්කික අදහසක්. මම හිතන්නේ ඔබට මීට කලින් මේකේ කවුරුත් නොකියපු කතාවක්. හොඳින් අහන්න. දැන් අපි වාහනයකට මුදලක් යට කළාම මම කලින් කිව්ව එක කමිට්මන්ට් එකක්. හිතන්න ඔබ ලක්ෂ 50ක් වේදම් කරලා වාහනයක් මිලදී ගන්නවා. ඔබ අතේ සල්ලි වලින් වාහනේ මිලදී ගන්නවා කියලා හිතන්න. එතකොට ලක්ෂ 50ක් අපි ඉන්වෙස්ට් කළොත් සරලම සේෆ්ම ඕනම කෙනෙකුට කරන්න පුළුවන් ඉන්වෙස්ට්මන්ට් එකක් තමයි FD එක. 10% පොලියට අපි දැම්මොත් සාමාන්‍යයෙන් රුපියල් 35000ක් 40000ක් මාසෙකට අපිට අක්‍රීයව එන ආදායමක් පැසිව් ඉන්කම් ඒ විදිහට එන ආදායමක් විදිහට අපිට ලැබෙනවා මාසිකව. ඔබ ඒක කැප කරලා තමයි වාහනයකට යන්නේ. එතකොට ඔබ වාහනයක් මිලදී ගනිද්දි දෙවරක් සිතා බලන්න ඕන එක අවස්ථාවක් තමයි ඔන්න ඕක. ඉන්වෙස්ට්මන්ට් එකකින් මුදල ග්‍රෝ වෙන්න, වර්ධනය වෙන්න, වැවෙන්න ඉඩ අරිනවද? පැසිව් ඉන්කම් එකක් මම කැප කරලා වාහනයකට යනවද? සමහරට ඔබට එන පැසිව් ඉන්කම් එකෙන් ටැක්සි වලින් නැත්නම් හොඳ සුව පහසු පොදු ප්‍රවාහන සේවයකින් ඔබේ ගමන් අවශ්‍යතාවය සපුර ගන්න පුළුවන් වෙලා තවත් ඉතුරුත් වෙන්න පුළුවන් තව අමතර කීයක් හරි ඔබ එම මුදල වාහනයක් වෙනුවෙන් යට නොකර සිටීමෙන් ඒත් එක්කම එතනදී තව කාරණාවක් ඒ ගණන හරියට හදද්දී ඔබ හිතන්න වාහනයකින් ඔබ එම මුදල මාසිකව ලැබෙන එම පැසිව් ඉන්කම් එකත් අහිමි කරගෙන තවත් අමතරවත් වියදම් කරමින් තමයි මේ ගමන යන්නේ ඔබ. වාහනයක් මිලදී ගත්ත අවස්ථාවක. වාහනේ තෙල් ගහන්න ඕන, වාහනේ නඩත්තු කටයුතු. එතකොට ඒක විශේෂයෙන් හිතා බලන්න ඕන කාරණාවක්. ඊළඟට වාහනයක් තියෙන කෙනෙක් නම් ඔයා වාහනේ අපි බොහෝ විට කියන්නේ මේක විකුණලා ඊළඟ හොඳ එකකට යන්න ඕන. මේක විකුණලා හොඳ එකකට යන්න ඕන. හැබැයි අවස්ථානුකූලව වාහනය විකුණලා ඊට වඩා අඩු වාහනයකට යන එක ඔයාට වාසි වෙන්න පුළුවන්. මේක මම ජීවිතේ කරපු එකක්. කාලයක් තිබුණා අපේ පොලි අනුපාත ඉතාම ඉහළ අවස්ථාවක්. ගොඩක් දෙනෙක් මේකේ වාසිය දැක්කේ නැහැ. ඒ අවස්ථාවේ මම කළේ මගේ තිබුණ සායක විකුණලා ඊට අඩු වාහනයකට ගියා අර මුදල සේවිංස් වල දාලා. ඒතර ඒකෙන් ආව ප්‍රතිලාභය ඉතාම ඉහළයි. ඒ වගේ වාහනයක් හැම වෙලේම වැඩි එන්ඩෙන්ඩ අප්ග්‍රේඩ් කරනවද නැත්නම් අවශ්‍ය වෙලාවේ අපි ඩවුන්ග්‍රේඩ් වෙනවද කියන එක හොඳින් හිතලා බලලා කරන්න ඕන. මොකද වාහනය කියන්නේ මුදල් පොදියක්. මේ විදිහට වාහන ගැන ඔබේ ආකල්පය හදාගන්න කියලා මම ඔබට යෝජනා කරනවා. මේක හැමෝටම සෙට් වෙන්නේ නැහැ මචං. මම කලින් කිව්වා වගේ මේ බොහොමයක් කාරණා මගේ පුද්ගලික අත්දැකීම්. මේ අත්දැකීම් වලින් මම ව්‍යුත්පන්න කරගත්ත නැත්නම් ගොඩනගාගත් සංකල්ප මම හිතුවා මේක බෙදාගත්තොත් තව කෙනෙක්ට මේකෙන් ප්‍රයෝජනවත් වෙයි කියලා. ඒකයි මම මේ වීඩියෝ එක අද කරන්න හිතුවේ. මේක ඉස්සරහටත් මම මේ වගේ කාරණා විටින් විටවත් එක කතා කරන්නම්. මේ බොහොම සත්භාවයෙන් මේකෙන් ප්‍රයෝජනයක් අදහසක් දියුණුවක් ගන්න කෙනෙකුට ඒක ඒ විදිහටම වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඕගොල්ලෝ හැමෝටම ජයෙන් ජයම වේවා.